Hello everyone. Welcome back to Everyday English with Miss Love YouTube channel. අද ඔයාලට මම අරන් ආවේ අපේ idioms lesson series එකේ 3 වෙනි පාඩම. English ඉගෙන ගන්න ඔයාලට, English කතා කරන්න ආස ඔයාලට මේ idioms කියලා කියන්නේ චුට්ටක් අමාරු පාඩමක්. ගොඩක් අය කියනවා මේ idioms තේරුම් ගන්න අමාරුයි කියලා. idioms ඇත්තටම අපිට වැදගත් වන්නේ කොහොමද? ඒ වගේම අද දවසේ ඔයා ඉගෙන ගන්න යන්නේ මොන වගේ idioms ද කියලා අපි බලමු. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා අපේ පාඩම් සමග දිගටම රැඳී සිටින්න. අද දවසේ ඔයා ඉගෙන ගන්න යන පළවෙනි ලස්සන idiom එක තමයි to put your all legs in one basket. To put your all legs in one basket. මේ එකම basket එකක ඔයාගේ ඔක්කොම බිත්තර ටික අරගෙන යනවා නැත්නම් දානවා කියන අදහස. එතකොට ඒකේ උඩු අර්ථයක් සහ යටි අර්ථයක් දෙකක් තියෙනවා. මේ idioms අපි කවුරු හරි කිව්වහම මේ අන්දමන්ද නොයන තැනට තේරුම් ගන්න ඕනේ. හරි විශේෂයෙන්ම මගේ spoken classes වල ඉන්න ළමයි කියනවා මේ විදේශිකයෝ ගොඩක් මේ වගේ විදිහට නේද කතා කරන්නේ. අපිට එතකොට තේරුම් ගන්න අමාරුයි නේද කියලා. ඔව්. මේ උඩු අර්ථය වෙනස් යටි අර්ථයට වඩා. එතකොට උඩු අර්ථයෙන් කියවෙන්නේ ඔබේ සියලුම බිත්තර ටික එකම බාස්කට් එකට දානවා කියන එක. ඉතින් මේකේ යටි අර්ථය තමයි ඔයාගේ සියලුම උත්සාහයන් සම්පත් එකම දෙයකට යොදවනවා කියන එක. උදාහරණයක් බලමු. It is risky to put all your eggs in one basket by investing all your money in one stock. අපි බලමු මේක තේරුම කොහොමද කියලා. ඔයාගේ සියලුම ධනය, සියලුම මුදල් එකම ස්ටොක් එකකට ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ ඔයා ආයෝජනය කිරීමෙන් ඒකෙන් ඔයා කරන්නේ ඔයාගේ ඔක්කොම බිත්තර ටික එකම බාස්කට් එකේ දාන එක. එතකොට එතන අවදානම වැඩි. හදිස්සියේ කූඩේ බිම වැටුනොත් වගේ බාස්කට් එක බිමට වැටුනොත් සියලුම බිත්තර ක්ෂණිකව විනාශ වෙනවා. ඉතින් අවදානමක් ගන්නවා කියන එකට ගැලපෙන හොඳ idiom එකක් තමයි මේ to put your all eggs in one basket කියලා කියන්නේ. අද දවසේ ඔයා ඉගෙන ගන්න දෙවන idiom එක. A dime a dozen. A dime a dozen. ඒ කියන්නේ මොකක් හරි ඉතාම සුලභ දෙයක් තියෙනවා. ඒකට ඒ සුලභභාවය නිසාම වටිනාකමක් නැති තරම්. උදාහරණයක් ගත්තොත් in Bollywood, talented singers are a dime a dozen, but a good screenwriter is rare. ඒ කියන්නේ Bollywood වල හරි අපේ හින්දි සිනමාවේ මේ talented singers ලා හොඳ දක්ෂතාවයේ තියෙන ගායකයෝ හරිම සුලභයි. කියන්නේ ගොඩාක් ගායකයෝ නම් ඉන්නවා. නමුත් ස්ක්‍රීන් රයිටර්ස් ලා හොඳ තිර රචකයෝ හරිම දුලබයි. ඉතින් ඔයාලට මේක ඔයාගේ ඩේලි කන්වර්සේෂන් එකට ඇඩ් කරගන්න පුළුවන්. මේ සුලභත්වය නිසාම ඒකේ වටිනාකම අඩු වෙලා තියෙන දෙයක් ගැන කතා කරන්න. අද දවසේ ඔයා ඉගෙන ගන්න තුන්වෙනි idiom එක. To go back to the drawing board. Drawing board එක කියලා කියන්නේ මොකක් හරි අර දල සටහනක් අඳින බෝඩ් එක කියන අදහස. එතකොට යම් දෙයක් අසාර්ථක වුණාට පස්සේ මුල සිට පටන් ගන්නවා කියන අදහසින් තමයි to go back to the drawing board කියන idiom එක අපි use කරන්නේ. එතකොට මේ ව්‍යංගාර්ථ කියන ඒවා ඔයාලට තේරෙනවා ඇති. මතු පිට අර්ථයෙන් ගන්න බෑ. වචනයෙන් වචනය කියවා තේරුම් ගන්න බෑ. ඒකට නිශ්චිත වූ යෙදීමක් අර්ථයක් තියෙනවා. යටි පෙළ අර්ථයක් තියෙනවා. උදාහරණ වලින්ම තමයි මේවා තේරුම් ගන්න පුළුවන්. හරි. අපි උදාහරණයක් බලමු. Our attempt at the experiment didn't work, so we have to go back to drawing board. අපේ මේ එක්ස්පෙරිමන්ට් එක අපේ මේ පරීක්ෂණේ එහෙම නැත්නම් අත්හදා බැලීම කරපු උත්සාහය සාර්ථක වුණේ නැහැ. It didn't work. ඉතින් අපිට සිද්ධ වෙනවා නැවත මුලින් ඉඳලා පටන් ගන්න. වැඩක් අවසන් කළාම අපි කියනවා අදට ඇති කියලා. මෙන්න මේක කියන්න පුළුවන් idiom එකක් තමයි දැන් බලන්න යන්නේ. To call it a day. To call it a day. උදාහරණයක් විදිහට අපි කියනවා
It's already 7 p.m. and we have been working since morning. Let's call it a day. දැන්ටමත් 7යි. අපි උදේ ඉඳලා වැඩ කරමින් ඉන්නේ. ඉතින් වැඩි කර ඉන්නවා අපි. ඉතින් අපි අදට ඇති. අපි නවත්තමු කියන අදහස තමයි මේ call it a day කියන idiom එකෙන් අදහස් කරන්නේ. කරදරයක ප්‍රශ්නයක පැටලී සිටිනවා කියන්න අපිට idiom එකක් භාවිතා කරන්න පුළුවන්. අපි ඒකට භාවිතා කරනවා in hot water. උණු වතුර කියන අදහස නෙමෙයි. මේකට තියෙන්නේ කෙනෙක් කරදරයක ප්‍රශ්නයක ඉන්නවා කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් he is in hot water with his parents because he failed his exam. ඔහු මේ වෙලාවේ උණු වතුරේ ඉන්නේ උණු වතුරේ කරදරයක. හරි. කරදරයක ඉන්නේ. ඔහුගේ දෙමව්පියන් සමග මොකද ඔහු විභාගේ fail වුණා because he failed his exam. ඔහුගේ විභාගය ඔහු අසමත් වෙච්ච නිසා දැන් ප්‍රශ්නෙක ඉන්නේ දෙමව්පියොත් එක්ක උත්තර දී ගන්න බෑ. නින්දට යනවා කියන අදහස. go to sleep. To go to sleep කියන අදහසින් අපි පාවිච්චි කරන idiom එකක් hit the sack. hit the sack. මේක අපි උදාහරණයක් අසුරෙම තේරුම් ගමු. I'm so tired. I'm going to hit the sack as soon as I get home. මට හරිම මහන්සි. ඉතින් ගෙදර ගිය ගමම්ම as soon as I get home. ගෙදර ගිය ගමම්ම මම නින්දට යනවා. I'm going to hit the sack. කෙනෙක් මානව සතුටකටපත් වෙලා ඉන්නවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ idiom එක. on cloud 9. on cloud 9. මේකේ අදහස ඊටාම ඉහළ සතුටකටපත් වෙනවා කියන එක. අපි උදාහරණයක් බලමු. When she found out she got the job, she was on cloud 9. ඇයට ජොබ් එක හම්බුණා කියලා දැනගත්තාම ඇය තාමත් සතුටටපත් වුණා. කෙනෙක්ට විහිළුවට බොරු කියනවා. විහිළුවක් කරනවා. ඒ කියන්නේ ඒක මේ සීරියස් ගන්න ඕනේ නැති දෙයක්. ඒකට අපිට ගැලපෙන ඉඩියම් එකක් තියෙනවා. To pull someone's leg. To pull someone's leg. මේකේ අදහස කෙනෙක්ට බොරුවට විහිළුවක් කියනවා කියන එක. ඔන්න බලන්න උදාහරණයක්. Don't believe him. He's just pulling your leg about winning the lottery. එයා විශ්වාස කරන්න එපා. Don't believe him. And he's just pulling your leg about winning the lottery. ලොතරැයිය දිනීම සම්බන්ධව එයාට බොරු කතාවක් කිව්වේ. හින්දා එයා විශ්වාස කරන්න එපා. රහසක් හෙළි වෙනවා. මෙන්න මේකට අපිට ඉගෙන ගන්න පුළුවන් ලස්සන ඉඩියම් එකක් තියෙනවා. To spill the beans. To spill the beans. මේකට ලස්සන අතීත කතාවකුත් තියෙනවා. රහසක් හෙළි කරනවා කියන එක තමයි මේකේ තේරුම. අපි බලමු උදාහරණයක්. We were planning a surprise party for him, but his sister accidentally spilled the beans. අපි යාට සර්ප්‍රයිස් පාටි එකක් ක්ලාස්ටි කර හිටියේ. හදිස්සියෙම හම්බෙන් වගේ එයාගේ සහෝදරිය මේ රහස හෙළි කරා. මේකට ගැලපෙන තව ඉඩියම් එකක් තියෙනවා. ඔයා ඒක දන්නවනම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ ඉඩියම්ස් පාවිච්චි කරලා ඔයාට කැමති වාක්‍යයක් හදන්න ඒක කමෙන්ට් සෙක්ෂන් එකට දාන්නත් අමතක කරන්න එපා. අද දවසේ ඔයා ඉගෙන ගන්න යන අවසාන ඉඩියම් එක තමයි To go to the extra mile. To go to the extra mile. ඒ කියන්නේ බලාපොරොත්තු වන දේට වඩා වැඩි උත්සාහයක් දරනවා. To make more effort than expected. ඔයා හිතනට වඩා යමකට දැඩි උත්සාහයක් යොදවනවා. අපි බලමු කොහොමද ඒක අපි වාක්‍යයක අදහසක ඉදිරිපත් කරන්න කියලා. Our teacher is amazing. She is always willing to go to the extra mile to help her students. අපේ ටීචර් නම් පුදුමයි. ඇය ළමයින්ට උදව් කරන්න, ඇගේ ශිෂ්‍යයන්ට උදව් කරන්න වඩා වැඩි වෙහෙසක් දරනවා. ඉතින් අද දවසේ පාඩමින් ඔයාලා ලස්සන ඉඩියම්ස් 10ක තේරුම් සහ ඒවා කොහොමද පාවිච්චි කරන්න කියලා ඉගෙන ගන්න ඇති. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මේ ලෙසන් එකට කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්න, ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ ආදරණීයන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. See you in the next video. Have a nice day.